දැන් බලන්න screen එක දිහා. දැන් තමයි අමාරුම දේ. Right? Magmuta, did you write the example sentences? You have to write quickly, darling. Now listen. Can everybody see the screen? Can everybody see the screen? Yes, good job. Right. I had a toy car. Had කියන්නේ මොකක්ද පුතේ? Tell me. තිබුණා. කාටද තිබුණේ? මට. මොකක්ද තිබුණේ? A toy car. තිබුණා. දැන් තියනවද? නෑ. ඊළඟට. ඔන්න දැන් අපි question එක හදන්නයි යන්නේ. Right? question එක කොහොමද හදන්නේ? හොඳට බලන්න screen එක දිහා. අපි කවුද එළියට ගන්නෙ? හොඳට බලන්න. කවුද එළියට ගන්නෙ? very good. දැන් එන්න මගේ පුතා බෝඩ් එකට. ඔයාට මතකද? මෙයා ඇතුලේ කවුද හැංගිලා හිටියේ? do. very good. You remember, right? එයා මොකද අපි කරේ අපි? එළියට ගත්තා question එකේදී. ඔයාට මතකද? මෙයා ඇතුලේ කවුද හිටියේ? does. very good. When we make the question, what did we do? We took does out the sentence. Remember? very good. දැන් මට කියන්න පුතේ do එකේ හොඳට අහගන්න does එකේ past tense කවුද? did. very good. මේ දෙන්නගේ past tense කවුද? did. inside had what is hidden? did. එතකොට මෙයා කවුරු වුණත් මෙයා singular වුණත් මෙයා plural වුණත් had තියනවා had ඇතුලේ ඉන්නේ කවුද? did. You understand? had. I had a toy car, which means what පුතේ? මට toy car එකක් තිබුණා. එන්න subject verb object analyze කරමු. හොඳට බලන්න screen එක දිහා. had කියන්නේ මොකක්ද? had කියන්නේ තිබුණා. It is the verb, right? කාටද තිබුණේ? මට. I had. මොකක්ද තිබුණේ? A toy car. දැන් අපි question එක හදන්නයි යන්නේ. මොකක්ද question කියන්නේ? මට toy car එකක් තිබුණද? කියනකොට අපි එළියට ගන්නවා යාළුවෙක්. කවුද ගන්නෙ? කො බලන්න මට උත්තර දෙන්න. did. very good. did එළියට ගත්තාම අනිත් අයට මොකද වෙන්නේ? ඒගොල්ලෝ පස්සට තල්ලු. මම උතයින්ද. දැන් හොඳට අහගන්න. I කියන්නේ sentence එක I had a toy car. කවුද? subject I. මේ කවුද? verb. right? මේ කවුද? object. හොඳට අහගන්න පුතේ. ඔයගලන්ට ටිකක් මේක පැටලෙනවා. ඒකයි ටීචර් මේක කරන්නේ. හොඳට අහගන්න, right? හොඳට අවබෝධ කරගන්න, හොඳට ග්‍රහණය කරගන්න. හරි. දැන් අපි question එක හදන්න යන්නේ. මොකද්ද question එක කියලා කිව්වේ? ප්‍රශ්නය. මට toy car එකක් තිබුණද? very good. past tense නේ. මෙයා ඇතුලේ ඉන්න හොරගෙඩියේ. කවුද? කවුද ඉන්නේ? had එක ඇතුලේ කවුද ඉන්නේ? had එක ඇතුලේ කවුද ඉන්නේ? did. question එකේදී මොකද කරන්න ඕනේ? did ව එළියට ගන්න ඕනේ. එන්න හොරගෙඩිය මෙහෙට. අන්න අපි did එක එළියට ගත්තා. දැන් ඔන්න did එළියට අරන් ඉන්නේ. did එළියට එනකොට අරගොල්ලෝ මොකද වෙන්නේ? පොඩ push වුණා එහා පැත්තට. මෙයා ආව එයාගේ place එකට. පැහැදිලිද? එතකොට did ව ඔන්න මං එළියට ගත්තා. එළියට ගත්තාම did ගාව ඉන්නේ කවුද? I. කවුද? subject එක. very good. මෙයාට මොකද වෙන්නේ? අපි බලමු. subject එක ආවා, verb එක ආවා, මෙතනට object එක ආවා. එතනට එනකන් clearද? දැන් බලන්න screen එක දිහා. did එක එළියට ගත්තා අපි. look at the screen. subject එක තියෙනවා verb එකට මොකද උනේ? හොඳට බලන්න. verb එකට මොකද උනේ? එයා base verb එකට ආවා. හරි. did එළියට ගත්තාම මොකද උනේ? verb එකට පොඩි වෙනසක් වුණා. had එක මොකද උනේ? have වුණා. clear? very good. yes, thank you so much darling. right. එහෙනම් දැන් දාගන්න
මාතෘකාව දාගන්න question